කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මේ මාසෙත් මට දවස් 8ක විතර දිග නිවාඩුවක් හම්බ වුණා. මම හිතුවා මේ පාර නිවාඩුව නාගරික පරිසරයෙන් ඈත් වෙලා මිනිස්සු අඩු, සද්ද බද්ද අඩු, නිස්කලංක නිදහස් පරිසරයක ගත කරන්න ඕනි කියලා. ඉතින් මම ඒ වගේ තැනක් හොයද්දී මට මෙන්න මේ තැන හම්බ වුණා. මේ තමයි The Forest Edge. මේ ප්ලේස් එක තියෙන්නේ දඹුල්ල ටවුන් එකේ ඉඳලා හරියටම කිලෝමීටර් 12ක් දුරින්. ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුළට වෙන්න තමයි තියෙන්නේ. ඒ නිසා වාහන සද්ද කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ කුරුල්ලන්ගේ සද්ද, ගස්වල වෙන සද්ද විතරමයි. අනිත් ඒ තමයි මෙතන ඉඳලා දඹුල්ලේ බලන්න තියෙන තැන් ගොඩක් තැන්වලට බොහොම ඉක්මනින් යන්න පුළුවන්. මෙතන කොටේජස් දෙකක් තියෙනවා. මෙයාලා මේක ඩිසයින් කරලා තියෙන්නේ ෆොරිනර්ස්ලට. එයාලට ගමේ ගැමි ජීවිතයක එක්ස්පීරියන්ස් එකක් දෙන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේක ඉස්සරහා තියෙන view එක මාරම ලස්සනයි. ලස්සන කන්දක් තියෙන්නේ. ඉතින් මේ කන්දට නැගලා සන්සෙට් එක, සන්රයිස් එක බලන්න පුළුවන් කියලා තමයි එයාලා අපිට කීවේ. අපි සන්සෙට් එක බලන්න ටිකක් හවස් වෙලා ඒ කන්දට හයිකින් එකක් යමු. මොකද දැන් වෙලාව 11:00 විතර ඇති. හොඳටම අවසරයි. මේ දවස්වල මේ පැත්තට හොඳටම පෑවිල්ල අල්ලලා තියෙන්නේ. තනකොළ එහෙම වේල්ලා ගිහිල්ලා. හුලම් පොදක් නැහැ. හරියම රස්නේ. එහෙනම් අපි මේ මැටිගේ ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. එළිය රස්නෙම රස්නේ. ඒත් මේක ඇතුළ මාරම කූල්. මෙතන මේ විදිහට සෝපා එකක් තියෙනවා. මෙතන රෙදි එල්ල ගන්න රැග් එකක් තියෙනවා. ආයේ මිර එකක් තියෙනවා. උඩ මේ විදිහට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදලා තිබුණ ලස්සනට. මෙතන කම්ෆර්ටබල් බෙඩ් එකක් තියෙනවා. බෙඩ් එකට මෙහායින් පිලක් වගේ බැඳලා තියෙනවා. එතනත් ඕනේ නම් බඩු තියාගන්න පුළුවන්. ආයි ෆෑන් එකක් තියෙනවා. මෙතන ෆෝන් charge කරගන්න chargers තියෙනවා. මෙන්න මෙතන ඉනිමගක් බැඳලා තියෙනවා උඩට නගින්න. මෙතන උඩ පැලක් වගේ හදලා තියෙනවා. මම එතන පස්සේ පෙන්නන්නම්කෝ. ඔන්න දැන් මම පෙන්නන්න හදන shower area එක. මේ වගේ කර්ටන් වලින් තමයි කවර් කරලා තියෙන්නේ. මේ බලන්නකෝ ගල් අතුරලා නිකන් පිහිල්ලකින් නානා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මෙතන කොමඩ් එක තියෙනවා කවර් කරලා. මෙතන තියෙනවා පොඩි ප්‍රයිවට් ෆූල් එකක් වගේ. සීතලට බහලා ඉන්න පුළුවන්. මේ විදිහට තමයි ගේ ඇතුලේ ඉඳන් බැලුවාම view එක පේන්නේ. හැම දෙයක්ම පිළිවෙලට ලස්සනට තියෙනවා. මේ වගේ කර්ටන් වලින් කවර් කරලා තියෙනවා. මේ විදිහට බිමත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදලා තියෙනවා ලස්සනට. දැන් අපි නගිමු උඩ තියෙන පැලට. උඩ මේ විදිහට මෙට්‍රස් එකක් දාලා හදලා තියෙන්නේ. උඩ ඕනේ නම් අපිට නිදා ගන්නත් පුළුවන්. අපිට ලන්ච් එකට හම්බුනේ චිකන් රයිස් එකක්. ඇත්තටම මේක මාරම රසයි. මේ කෑම හදන්නේ මෙයාලමයි. අපි කන්න කැමති ඕනම දෙයක් මෙයාලට කියලා හදා ගන්න පුළුවන්. එයාලගේ ගෙදරත් මේ තියෙන්නේ මේ ළඟමයි. මේ කොටේජ් එක ළඟමයි. ඒක නිසා ආරක්ෂාව ගැන නම් කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. අනික මේ පැත්තට අලි එන්නෙත් නැහැ කියලා තමයි කිව්වේ. ඔන්න අපි ලන්ච් එකක් ගත්තා. එහෙනම් යමු මේ කන්ද පැත්තට ෆ්‍රොම්ක් දාලා යන්න.
පාරක් නැහැ ඈ පාරක් නැහැ එහෙනම් අයියා ආපහු හැරෙමු හොයාගන්න බෑ පාර ඈ දැන් අද පාරක් නැහැ ඒකනේ හොරිනස් ලානවා කිව්වට අඩි පාරක් වගේ සෝ සෑඩ් ළමයි මේ කන්දට නගින්න මාරම අමාරුයි. තනිකරම ගස් කොල්ලක් විතරමයි තියෙන්නේ. ඒ නිසා තීරණය කරා මේ ගමන නොයා ඉන්න. මොකද සන්සෙට් එක බැලුවා වගේ නෙමෙයි රෑ වුණොත් අපිට පාර හොයාගන්න අමාරු වෙනවා. අපි එතනින් නතරුනේ නැහැ. අපි ගියා සන්සෙට් එක බලන්න කණ්ඩනම වැවට. දැන් ටයිම් එක 5:00 විතර ඇති. ඒ ටයිම් එකේ සන්සෙට් එකත් එක්ක කණ්ඩනම වැව මාරම ලස්සනයි. වැව ළඟට වෙලා හිටියා අපිට වෙලාව යනවා දැනුනෙත් නැහැ. ඉතින් කොටේජ් එකට යද්දි හොඳටම රෑ වුණා. එලා අපිට ඩිනර් එකක් රෙඩි කරලා තිබ්බා යද්දි රසම රස බිරියානි එකක් තමයි තිබ්බේ ඩිනර් එකට. පහවදා අපි උදෙන්ම නැගිට්ටා. මොකද දඹුල්ලේ තව පොඩි තැන් ටිකක් බලන්න යන්න අපේ හිතේ තිබුණා. ඒකටත් වඩා මට ගොඩක්ම ඕනකම තිබුණේ උදේට මෙතන view එක බලන්න. ඇත්තටම හරියම ලස්සනයි. මෙතන වාඩි වෙලා ඉස්සරහින් පේන කන්ද දිහා බලන් ඉන්න එක තමයි මම ආසම දේ උනේ මේ නිවාඩුවේ. ඉඟුරු දාපු රසමලස් තේ එකකුත් බීලා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දැන් මේ යන්නයි ලෑස්ති වෙන්නේ. මේ ප්ලේස් එක යුනික් ප්ලේස් එකක් වුණාට මෙයාලගේ මිල ගණන් හරිම සාධාරණයි. මමත් හිතුවේ ලොකු ගාණක් වෙයි කියලා. ඒත් එහෙම නැහැ. අනිත් තැන් වලට සාපේක්ෂව බොහොම අඩු මුදලකට නිවාඩුවක් ගත කරන්න හොඳ ප්ලේස් එකක්. මෙයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. කෑමත් හරිම රසයි. ආරක්ෂාවත් හොඳයි. මෙන්න මේ නම්බර් එකට කතා කළොත් ඔයාලට තවත් විස්තර දැනගන්න පුළුවන්. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. එතනින් පිටත් වෙලා අපි ආව ගෝල්ඩන් ටෙම්පල් එකට. ගෝල්ඩන් ටෙම්පල් එකත් වැඳගෙන අපි යමු ලෙන් විහාරයට. කීර්තිශ්‍රී නිශ්ශංකමල රජතුමා විසින් තමයි මේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය ඉදි කරවලා තියෙන්නේ. මේ ලෙන් විහාර සංකීර්ණය තුළ කුඩා ප්‍රමාණය හා විශාල ප්‍රමාණය ලෙන් 5ක් පමණ තියෙනවා. මේක තමයි ලංකාවේ විශාලතම ලෙන් විහාර සංකීර්ණය. ඒ වගේම මේක ලෝක උරුමයක්. 1991 වර්ෂයේදී තමයි මේක ලෝක උරුමය ලෙස නම් කරලා තියෙන්නේ. දැනට ලෝක උරුම ලයිස්තුවේ 561 වෙනි තැනට තියෙන දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ඉතා ආකර්ශනීය මෙන්ම විශේෂ සංචාරක ස්ථානයක් තමයි මේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය.
දිනකට දෙස් විදෙස් සංචාරකයන් රැසක් මේ දඹුල්ලෙන් විහාර සංකීර්ණයේ වැඳ පුදා ගැනීමට නැරඹීමට පැමිණෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ පාර නිවාඩුව ගෙවුනේ. එක්ස්පීරියන්ස් ගොඩක් ගත්තා. ගොඩක් දේවල් දැක්කා. හොඳට රිලැක්ස් වුණා. ඉතින් ඊළඟ නිවාඩුවෙත් හම්බ වෙනකම් සතුටින් ඉන්න. මික්ස් තනිකර චට්නි විතරයි තියෙන්නේ. වෙල්ලුව නම් මොන පෙරාවගේ තියෙන්නේ.